ලෝකයේ මිනිසුන් වර්ග දෙකක් ඉන්නවා. පළවෙනි වර්ගය දවස ආරම්භ කරන්නෙම කිසිම අරමුණක් නැතුව. ඔවුන් අවදි වෙන්නේ ලෝකය ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ ඉටු කරන්න. ඔවුන්ගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් ආවම ඒ දෙස බලනවා. කවුරු හරි කතා කරපු ගමන් ඒ දෙසට යනවා. ඔවුන් නිකම්ම කාලයට අනුව ගසාගෙන යනවා. නමුත් දෙවැනි වර්ගය ඔවුන් ඉතාම සීමිතයි. ඔවුන් දවස ආරම්භ කරන්නේ දවස ජයගන්නා සැලසුමක් ඇතිව. ඔවුන් කාලය පාලනය කරනවා මිසක් කාලයට ඔවුන්ව පාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. අද මම ඔබට කියන්නේ ඒ දෙවැනි වර්ගයේ යකඩ මිනිසෙක් වෙන්නේ කොහොමද කියලා. අද මුලින්ම කතා කරමු දැසන ගැන. ස්ටොයික් දාර්ශනික මාක්ස් ඇරෙලියස් තමන්ගේ දිනපොතේ මෙහෙම ලියලා තියෙනවා. උදේ ඇදෙන් නැගිටින්න අමාරු වෙලාවට ඔබටම මෙහෙම කියාගන්න. මම අවදි වෙන්නේ මිනිස්සෙක් ලෙස මගේ වැඩ කොටස ඉටු කරන්නයි. ඔබ උදේ අවදි වූ මුල් පැය දවසේ වැදගත්ම පැයයි. ඔබ ඒ වෙලාවේ ෆෝන් එක අතට ගත්තොත් ඔබ කරන්නේ පිටත ලෝකයේ ප්‍රශ්න, අනිත් අයගේ මතවාද සහ අනවශ්‍ය තොරතුරු ඔබේ හිස ඇතුළට දාගන්න එක. එතනින්ම ඔබේ දවස පරාදයි. ඒ වෙනුවට මුල් පැය නිහඬව ගත කරන්න. වතුර වීදුරුවක් බොන්න. දවස සැලසුම් කරන්න. නැතිනම් සරල ව්‍යායාමයක් කරන්න. ඔබේ මනස බාහිර ලෝකයට විවෘත කරන්න කලින් එය ශක්තිමත් කරගන්න. දෙවැනි දේ අපි කතා කරමු අවධානය ගැන. අද කාලේ මිනිස්සුන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි එක වැඩක් කරොත් අවධානය අනිවාර්යෙන්ම නැති වෙලා යන එක. ඔයා වැඩක් කරන්න වාඩි වුණාම විනාඩි 5න් 5ට ෆෝන් එක බලනවා නම් ඔයා කරන්නේ ඔයාගේ මොළය දුර්වල කරන එක. ඕනෑම සාර්ථක මිනිස්සෙක් තමන්ගේ දවසේ ඩීප් වර්ක් හෙවත් දැඩි අවධානයෙන් වැඩ කරන කාලයක් වෙන් කරනවා. ඒ පැය 2 හෝ 3 ඇතුළත එයාට ලෝකයේ වෙන කිසිම දෙයක් අදාළ නැහැ. මතක තියාගන්න. ඔයා පැය 10ක් සාමාන්‍ය විදියට වැඩ කරනවට වඩා පැය 3ක් දැඩි අවධානයෙන් වැඩ කිරීමෙන් වැඩි ප්‍රතිලාභ ඔයාට ලබා ගන්න පුළුවන්. තුන්වෙනි දේ ශාරීරික විනය. ඔයාගේ ශරීරය කම්මැලි නම් ඔයාගේ මනස කවදාවත් ශක්තිමත් වෙන්නේ නැහැ. දවස පළදායීව ගත කරන්න නම් ඔයාගේ ශරීරය තුලත් ශක්තිය තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම විනාඩි 20ක් හෝ 30ක් දාඩිය දානකම් ව්‍යායාම කරන්න. මේක නිකම්ම ඇඟ හදාගන්න කරන දෙයක් නෙවෙයි. මේකෙන් ඔයාගේ ඩිසිප්ලින් එක එහෙමත් නැත්නම් විනය පරීක්ෂා කරනවා. තමන්ගේ ශරීරය පාලනය කරගත නොහැකි මිනිසෙකුට තමන්ගේ දවස පාලනය කිරීම ඉතාම අපහසුයි. ඔයාගේ කම්මැලිකම පරාජය කරන්න නම් ඔයාගේ ශරීරයට අනදීමට ඉගෙන ගන්න ඕන. හතරවෙනි දේ නැහැ කියන්න පුරුදු වෙන්න. බොහෝ අය දවස අසාර්ථක කරගන්නේ අනිත් අයව සතුටු කරන්න ගිහින්. කවුරු හරි කතා කරපු ගමනක් යන්න, අනවශ්‍ය දුරකථන ඇමතුම් වලට කාලය නාස්ති කරන්න, ඔයාගේ ඉලක්කයට බාධා වෙන ඕනෑම දෙයකට නැහැ කියන්න ශක්තියක් ඇති කරගන්න. ස්ටොයික් දර්ශනයට අනුව අපට පාලනය කළ හැක්කේ අපේ ක්‍රියාවන් පමණයි. අනුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඔයාගේ කාලය පූජා කරන එක නතර කරන්න. ඔයාගේ කාලයට ගරු කරන්නේ නැත්තම් ලෝකයේ කිසිම දිනක ඔයාට ගරු කරන්නේ නැහැ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේකයි. දවසක් කියන්නේ පැය 24ක එකතුවක් විතරක් නෙමෙයි. දවසක් කියන්නේ ඔයාගේ මුළු ජීවිතේම කුඩා ආකෘතියක්. ඔයා අද දවස ගත කරන විදිය තමයි ඔයාගේ මුළු ජීවිතේම ගත කරන විදිය තීරණය කරන්නේ. ඔයා අද කම්මැලි නම් ඔබේ ජීවිත කාලයම කම්මැලි වෙනවා. ඔයා අද විනයගරුක නම් ඔයාට ඕනෑම ඉලක්කයක් ජය ගන්න පුළුවන්. කාලය කියන්නේ ඔයාට නැවත ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සල්ලි නැති වුණොත් ආය හම්බ කරන්න පුළුවන්. රස්සාවක් නැති වුණොත් ආය හොයා ගන්න පුළුවන්. නමුත් ගෙවි යන මේ කිසිම තප්පරයක් නැවත ආය කවදාවත් එන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ කාලය ගැන මීට වඩා වගකීමෙන් හිතන්න. ජය වේවා.